සුඛාවති තුසිත දෙව්ලොව උතුම් බෝධිසත්වයන් වහන්සේලාගේ පාරිශුද්ධ භූමිය. සුඛාවති ව්‍යුහ සූත්‍රය මෙම බෝසත් දහම් පණිවිඩයට සමගාමීව සම්ප්‍රදායිකත්වයෙන් ඔබට නිර්මාණය වන්නා වූ සුඛාවති ආධ්‍යාත්මික ආයතනය කායික මානසික ආධ්‍යාත්මික සුවසේවා සඳහා සමස්ත ජනයා වෙත ආශිර්වාද භූමියක්. ජාත්‍යන්තර ආධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් පරාර්ථකාමී අද්විතීය සේවාවන් රැසක් සිදු කරන සුඛාවති සෙත් සුව ජාත්‍යන්තර ආයතනයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක සීතාවකපුර කලටුවාව අභිනවයෙන් ඉදිවන සුඛාවති ආධ්‍යාත්මික සෙනසුන් අධිපති ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂන් සභාවේ සමාජික ලංකා මූලික අයිතිවාසිකම් සංවිධානයේ අධ්‍යක්ෂක SLCCT ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ශ්‍රී රාවණ පර්යේෂණ තක්සලාවෙහි අධ්‍යක්ෂක ප්‍රාචීන පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය ධර්මාචාර්ය බෞද්ධායුර්වේද මනෝකායික චිකිත්සා උපදේශක මනෝවිද්‍යාවේදී මෝහනය ස්නායුවාග සමීකරණය ධනාත්මක චින්තනය අධිමනෝ චිකිත්සාව අධිමානසික විද්‍යාව ආදී බොහෝ විෂයන්හි පුහුණු උපදේශක පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ප්‍රාණශක්ති චිකිත්සාව පළඟු චිකිත්සාව සුවඳ චිකිත්සාව ක්වොන්ටම් චිකිත්සාව ආදී විෂයන්හි වෛකල්පිත වෛද්‍ය රේකී සුවේදාචාර්ය ධර්මාදීශ්වර ස්වර භඥ විශාරද ගෞරව ධර්ම කතික ශ්‍රී ශාක්‍ය සිංහාභිමානී ශාසන සෝබන කීර්තිශ්‍රී පූජ්‍යපාද හියාරේ ධම්මසිරි ස්වාමීන් වහන්සේ ආධ්‍යාත්මික මානයට පත්වීම අපට අප හදවතින් හමු දින නැවත භෞතික වෙනද ගැනීම උවමනා නොවේ. මිනිසුන් සමග භෞතිකව සම්මුඛ නොවේ අභ්‍යන්තරිකව සම්මුඛ වන්න. එවිට ඕන සම්බන්ධව තව දුරටත් ගැටලුවත නොවේ. මන්දයත් අපව හොඳින් දනිමු. අභ්‍යන්තර නිහඬ බව අවදි කරගන්න. දහසක් මැදවුවද හුදකලාව වාසය කරන ආකාරය ඉගෙනගත් පුද්ගලයා ආධ්‍යාත්මික ජීවිතය වටහා ගන්නවා. අනවශ්‍ය බැඳීම් හදාගෙන ඒවා නඩත්තු කරමින් තොර තෝංචියක් නැති විකාර කතා කරමින් ඔබේ ශක්තිය අනවශ්‍ය ලෙස අපතේ යවන්න එපා. ඔබේ වර්ධනය සහ නිහඬ බව වෙනුවෙන් ඒ ශක්තිය භාවිතා කරන්න. මිනිසුන් සමග අඩුවෙන් කතා කරන්න. අවශ්‍යම කෙනා ඉදිරියේ පමණක් හදවත විවෘත කරන්න. හුදෙකලාව හරහා සත්‍ය දකින්න. පැවැත්මේ සියලු රහස් පවතින්නේද නැවැත්මේ මාර්ගය පවතින්නේද අනන්ත වූ හුදෙකලාවක් සහ නිහඬ බවක් තුළමයි. ඒ දෙසට ගමන් කරන්න. සිහිනුවණින් අවදි වෙන්න. මෙවන් විශ්වීය දැනුමක් පදනම් කරගෙන ගොඩනගෙන සුඛාවති ආධ්‍යාත්මික ආයතනය භෞතික වශයෙන් සෑමදෙනාගේම කායික සුවය මානසික සුවය සහ අධිමානසික සුවය යන මේ සුවතාවයන් උදාපත් කර ගැනීමට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රදාන කල්යාණ මිත්‍රයන් වහන්සේලා සහ පරාර්ථකාමී සත්පුරුෂයන් විසින් අධ්‍යාපනය ලත් විශිෂ්ට ශාස්ත්‍රයන් පරිශීලනය ලත් අද්විතීය ක්‍රමවේදයන් පුහුණුවලත් විද්‍යාවන් යන මේ විෂයන් ඇසුරු කරගෙන සමස්ත සුවතා සේවාවක් සිදු කිරීමෙහි යෙදෙනු ඇත.